ඕනම මංහිතන්නේ කෙනෙක්ට එක්තරා වයසක් කෙනව එක්තරා කාලයක් කෙනවා තමන්ගේ ලයිෆ් එකේ පර්පස් එක මොකක්ද කියලා තෝරගන්න. අන්න එතකොට මම හිතන්නේ අපි කර හිටපු ගොඩක් දේවල් අතහැරලි වෙලා සම්පූර්ණ වෙනස් ඩිසිෂන් වලට යන්න වෙනවා. ලයිෆ් එකේ පර්පස් එක තමන් කළ යුත්තේ මොකද්ද? තමන්ව සතුටු කරන්නේ මොකද්ද? තමන්ට සතුටු වෙන්න පුළුවන් මොකක් කරාමද? අන්න ඒ දේ තෝරගත්තාම පස් මිනිස්සෙට හරි නිවි සැනහිල්ල ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. මොකද ඒක තමයි මම හිතන විදියට මගේ පර්සනලි මම හිතන විදියට ප්‍රධානම දේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං සුපිරි සල්ලිකාරයෙක් වෙනවා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මහාන වෙනවා. නැත්තම් මොකක් හරි ප්‍රීස්ට් කෙනෙක් වෙනවා. එහෙම නැත්තම් තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්පිරිචුවල් පැත්තෙන් යන්න. ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ලයිෆ් එකේ පර්පස් එක තෝරගන්න එක තමයි මං හිතන්නේ හොඳම දේ. ඔයා හිතන්න ඔයා කෝටි ප්‍රකෝටිපති කියලා මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා ඔයා වුණත් ඔයාට මානසික නිදහසක් කියලා එකක් නැත්තම් මම හිතන්නේ කිසි වැඩක් නෑ නේද ඒකේ. ඉතින් මං හිතනවා ඕගොල්ලොත් ඔයගොල්ලෝගේ ලයිෆ් එකේ පර්පස් එක මොකද්ද කියලා තේරුම් අරගෙන හොඳ ගමනක් ඉස්සරහට යයි කියලා. ඉතින් ආයෙමත් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මම ඔයගොල්ලෝගේ හොස්ට් යුගාන්.